විනාඩි 10ක් පරක්කුයි. ට්‍රැෆික්? ඒකනේ මං කිව්වේ මාත් එක්ක එන්න කියලා. මොකෝ මට ඇඟිල්ල දික් කරන්නේ? අනේ දෙයියනේ. අද බැඳලා නැද්ද? බැඳලා. මුද්ද අමතක වෙලා. හස්බන්ඩ් ඔහොම කරන්න එපා. හස්බන්ඩ් පව්. ඒක තමයි. මේ ඇත්තටම ඔයාගේ හස්බන්ඩ්ගේ නම මොකද්ද? මේ ජුලිබුලි. දුලිබුලි? අද්දේ. ඔව් දුට ඒ නම දැන්. මේ නෑ ලස්සනයි නම. මේ හිනාවෙන් මගේ හස්බන්ඩ් ලස්සනයි තමයි. මේ අපි දැන් ආපු වැඩේ කරමුද? ඉතින් ආපු වැඩේ කරන්න මේ සිස්ටම් විනාඩි 10ක් විතර පාරක් වෙයි. හරි. අපි දැන් වැඩේට යමු. යා. මෙයා මොකද මේ අපේ ඇනිවර්සරි ගේ ඉන්විටේෂන් ලිස්ට් එක බලන්න. නිකි ආදි ඔයා මොකටද මේ අපේ ඇනිවර්සරි එකේ ඉන්විටේෂන් ලිස්ට් එක බලන්නේ? මේ මම මේ බැලුවේ අපිට එදා ඉන්වයිට් කරන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවද කියලා. ඉතින් දැන් බලලා වැඩක් නැහැ නේ මාස 3-4ක් වෙනව නේද? ඔව් නේද? මං එහෙනම් ඒක නොබලා ඉන්න. නිකි මට ඇත්ත කියන්න. ඔයා මොන හරි දෙයක් මගෙන් හංගනවද? නෑ මම මොකුත් හංගන්නේ නෑ. එහෙනම් ඔයා කාවරි හොයනවද? කාවද? මොනවාද? මං කාවත් හොයන්නේ නෑ මං හිතුවා කාවරි හොයනවා ඇති කියලා. මං කාවද හොයන්නේ? මං හොයන්නේ ජුලි බුලිවනේ. අනික ඒක කොහොමද මෙයා දන්නේ? ඒ ඇත්තටම තෝරනවද? නෑ. මේ බයික් එක පෙළුණාද නැත්නම් පෙළුවද? අනේ මං පෙරළුවේ නෑ. මම බයික් එකේ නැගලා එන්න හදනකොට එකපාරට නිකන් මොකද්ද වෙලා බයික් එක පැන්න වගේ වුණා. ඊට පස්සේ ඩෝන් ගාලා බිමට වැටුණා. ඩෝන් ගාලා කමක් නැහැ. මොනවා කරන්නේ? බයික් එක හැදුවද? ගොඩක් තුවාලයිද? කාටද තුවාල? බයික් එකට? ඔව් සෑහෙන තුවාල. මේ හොඳටම ලේ ආව. මම බැන්ඩේජ් උත් දාලා මේ ඇඳේ නිදි කරලා ආවේ. තොయ్య බබා කියන්නේ කියලා.